ක්‍රිකට් නිසා මගේ පවුල කැඩුන යාළුවනේ. අප්පට දමියා මැච් එක බලනවානේ. මාත් මේ ඔන්ලයින් බල ආවා. බලනවා තමයි බං. බලනවා. මගේ හිතේ ලොකු දරා ගන්න බැරි දුකක් තියෙනවා බං. මම මේ ඉන්නවා. මොකද උඹ ඔච්චර තියෙන ලොකු ප්‍රශ්නේ? ගියා බං ගියා. අපේ ගෑණි මාව දාලා ගෙදර ගියා බං. යකෝ. කිරිබෙනිව ගිහිටපු ජෝඩුනේ බං. මේ මට ඇත්ත කියපන්. ඇත්තටම මේ ගෑණි ගෙදර ගියා. ගියා. නියමයි බං. ඔහොම ගියොත් නම් අපි ගොඩ ඈ. ඇයි අවුල්ද? යකෝ දැන් ගෑණි ගියා කියලා අඬන්න හිටපු එක නේද මේ? දැන් මේ සතුටු වෙන්නේ. මොනවාද බං උඹලා මේ විකාර? ගෑණි ගියා කියලා නෙමෙයි බං මං සතුටුනේ. බෝලේ ගියා 4 සීමාවෙන් එපිට. ඒකයි මං සතුටුනේ. ඇයි අවුල්ද? ඒකද? මේ මට ඇත්ත කියපන්. ගෑණියෙක් උනත් නිකම් මිනිහව ගෙදර දාලා යන්නේ නැහනේ. ඈ? උඹ මොනවා හරි කරන්න ඇති. උඹ මොනවද කරේ? ගැහුවා. දෙකක් ගැහුවත් ඇති. හැබැයි 4ක් ගැහුවා. ඔන්න ඕකනේ බං. ඔහොම ගහදි ගෑණි ඉන්නවද බං? ගෙවල් වල ඒක අතකට ගෑණි ගිය එක සාධාරණයි. මොන? මම ගෑණිට ගැහුවේ නෑ. මම කිව්වේ මේ වෙලාවේ අපේ කට්ටිය ලකුණු දෙක ගැහුවත් ඇති. අපේ උන් 4 ගහන්නේ. ඇයි අවුල්ද? නෑ අවුලක් නෑ. මේ දැන් අපි මෙහෙම දෙයක් කරමු. දැන් ඔය මේ ගෑනු මනුස්සයා යන්න ඇත්තේ එයාලා මහ ගෙදරට වෙන්න ඇතිනේ. ඔව්. උඹ මෙහෙම කරපන්. උඹ නැන්දමටයි මාමන්ට කෝල් එකක් ගනි. හරිද? අරගෙන ගියපන්. ඔය ගෑණි නම් කිසි වගතුවක් නෑ. ගෙදර නම් තියාගන්න එපා. මමත් ගහපු මැච් ඔක්කොම පරාදයි. ඒ හින්දා ගෙදරින් එලවල දාන්න කියලා. ඒතර කොහරි එලවයිනේ බං. හරියන්නේ නෑනේ බං. දැන් බලපන් ඉස්සර හිටපු කට්ටියට හැමෝම කිව්වා මෙයාලා හරියන්නේ නෑ එලවන්න කියලා. කවුරුවත් ගණන් ගත්තේ නෑනේ. දැන් ඉන්න අයත් ඒ කාලේ කිව්වා මෙයාලා හරියන්නේ නෑ එලවන්න කියලා. ඊට පස්සේ මෙයාලා කිව්වා අපි ආපු ගමන් මෙයාලව එලවනවා කියලා. දැන් මෙයාලා ආවා. මෙයාලා ඇවිල්ලත් එලෙව්වේ නෑනේ බං. එයාලත් එක්ක කරට අත දාගෙන හොඳට ඉන්නවා. කවුද බං මෙයා? සම්මි බං සම්මි. එයි අවුද? අවුල් නේන්නම් බං. ඒක නම් පට්ට අවුල්. ඒකනේ. මේ ඒක නෙමෙයි. මම දන්න හොඳ ගුරෙක් ඉන්නවා. ඉතින් කළොත් වඩා කිරි ගහට එන්නා වගේ. නූල් කැපිලි, දෙහි කැපිලි, වශී ගුරු කන්ද නැත්තම් හැර ගියාය ගෙන්නිලිද ඕන දෙයකට පට්ට දක්ෂ ඈ. නෑ. ඔය ඇත්තමද? ඉතින්ට ගිහිල්ලා ගුරුකමක් කරා නම් කෑණි එන්නේ තන්න ගහගෙන. නෑ මරුනේ. එතෙන්ට ගියා නම් හරි නේද බං? ඒත් කොහොමද බං යන්නේ මේ මැච් එක දාලා? අපි නැති අතරේ මුන් මොනව කරගන්නද දන්නේ නෑනේ. ටීවී නැතුණාට දැන් මේ ෆෝන් තියෙන්නේ බං ඕන තරම්. අපි ඔන්ලයින් මැච් එක බලමු. එහෙනම් යන්න. අපු මහත්තයෝ මොකෝ මේ මොකක් වැඩක් කරගන්නද? අනේ ඕක අපු මහත්තයා මගේ මේ යාළුවාගේ නෝනා ගෙදරින් ගිහිල්ලානේ. ඉතින් මේ ගෙන්න ගන්න මොකක් හරි ක්‍රමයක් තියනවාද කියලා බලන්න ආවේ කපු මහත්තයෝ. නෝනා ගියා නේද? ගියා කියන්නේ මහත්තයෝ මෙහෙම ගාවින් ගෑවි නොගෑවි කියා. තව පොඩ්ඩක් එහෙම වුණා නම් ඉවරටම ඉවරයි. ගෑවි නොගෑවි මොනවද මේ අතම මේ කියන්නේ? ඒ කියන්නේ විකට්ටුවේ ගෑවි නොගෑවි පන්දුව පසුපසට ගියා. ගෑහුණා නම් ඉවරයි නේ. කපු මහත්තයෝ මේ මනුස්සයා මේ කියවන්නේ ක්‍රිකට් ගැන. මේ මනුස්සයා ගෑණි දාලා ගිහිල්ලා අපිට ඕනේ දැන් කොහොම හරි මේ ගෑණිව ගෙන්න ගන්න. ගෑණියෙක් එහෙම නිකම්ම දාලා යන්නේ. මොකද්ද හේව ගෑණි දාලා යන්න හේතුව? රස්සාවකට යන්නේ නැතුව, ගෑණි ගැන බලන්නේ නැතුව, ගෙදර දොරේ වැඩක් පොලක් කරන්නේ නැතුව, ටීවී එක දිහාම මැච්ම බලා ඉන්නවා කියලා ගෑණි මාව දාලා ගියා කපු මහත්තයෝ. මට ගෑණි නැතුව මොහොතක්වත් ජීවත් වෙන්න බෑ කපු මහත්තයෝ. අනේ මට මගේ ගෑණි ගිනන් දෙන්න කපු මහත්තයෝ. හරි මිනිස්සු අඬන්න එපා. ගෑණිව ගෙනල්ලා දෙන්න. හැබැයි ක්‍රිකට් මැච්ෙම නැහි ඉන්න නැතුව අනිත් ඒවත් හොයලා බලන්න වෙයි. පලාගෙන වරින් පොළොව පලාගෙන වරින් මුහුදු දිබෑ කරගෙන වරින්
දිය හුලියක් වරෙන් සුලි සුලඟත් වරෙන් ගම් වතුරක් වරෙන් වර ගැහුවා ඇහුයි මේ අනාගානට ගැහුවාද? නෑ ඔය කියන්නේ මැච් එකේ දැන් මේ හතරේ පාරක් ගැහුවනේ. මොන නැහැදිච්ච කමක්ද ඔය? ඔන්න ඔය ෆෝන් කපලා විසික් කළා මේ වැඩේ දාලා නම් මේ වැඩේ ඉන්නවා. තරහ අවසර කපු මහත්තයා. ෆෝන් එක විසික් කළා නම් මේ මනුස්සයා මෙතන තියාගන්න බැරි වෙයි. මොකද දේවාලේ ගිහිල්ලත් මැච් එක බලන්න පුළුවන් කියපු හින්දා තමයි මේ මනුස්සයා ආවේ. බැරිද මැච් එක බලන ගමන් මේක ගොඩ දාගන්න? ඒ කට්ටිය හැමද? එහෙනම් මෙන්න මේ කොළ කෑල්ලේ තමුසේගේ බිරිඳගේ නම ලියලා බිරිඳ නිතරම අත ගන්න තැනක මේ කොළ කෑල්ල හොඳට අතුල්ලලා මෙන්න මේ කුප්පියට දාලා දෙනවකෝ. ඈබා. පවුල නිතරම උඹේ කුපියෙන් අත ගන්න. කම්බුල තමයි බං. ඊරේ යද්දි කම්බුලත ගාලා ගියේ. බලන්න මේ පාරවල් තියෙනවද කියන්නේ? නෑ දැන් ඕව හොයන්න බෑ. මෙන්න කපු මහත්තයෝ. ඔන්න දැන් එහෙනම් මේ මොහොතේ සිට තමුන්ගේ හැරගිය බිරිඳ තමුන් සොයා පැමිණෙනවා. ඇත වැඳගන්න මොම වැඳගන්න ඔබේ ගෑණි දාලා ගියේ නෑනේ. මෙන්න මේක අල්ලගනින් මම වැඳගන්න. මේවන විට ගිලිහි ගොස් ඇතත් ගිලිහි ආදිය නොහැක ගිලිහි ආදිය නොහැක ගිලිහි ගියා. ඔව්ව කිව්වට වැඩක් නෑ ගිලිහි ගියා. මොකක්? අතට මාපු උඩ පන්දුව. මේ මහත්තයෝ කට පොඩ්ඩක් වහන් ඉන්නවද මේ වැඩේ ඉවරනකම්? ඕ ළඟ මේනවා මේ කලාපයට. කලාපය? කොයි කලාපයද? එක්ස්ට්‍රා කවර් කලාපයද? මිඩ් විකට් කලාපයද? බෝල 6ට ලකුණු 18යි බං. ඕක අවුලන්නේ 6 පාරවල් 3ක් ගැහුවනම් අපි දිනු. ඒ වුණාට බං මේ 100%යි බැටරි ඔෆ් වෙන්න යන්නේ. එහෙම කොහොමද බං? මේකේ චාර්ජරයක්වත් නැද්ද කියලා පොඩ්ඩක් බලන්න. හොඳම හරියම බලන්න ඕනේ බං. චාර්ජර් කොහෙද බං? මේකේ කරන්ට් එකවත් නැතුව. අන්තිම ඕරේ බලන්න නැතුව ඉන්නවට වැඩිය හොඳයි මැරෙනවා බං. මේ මම කියන්නද? අපි පම්ප් එකක් දාන්න යනවා කියලා පස්සේ දොරින් මාරු වෙලා යා. ටික බලන්න නැතුව ඉන්න බෑනේ බං. ඉතාලම ළඟ එනවා තව මිනිත්තු කීපයයි ළඟම එනවා. මේ කපු මහත්තයෝ අපි පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා සුටුස් ගාලා පම්ප් එකක් දාලා ඉන්නද? තමුසලාට විසුණු මහත්තයෝ අපේ වැඩේ අතිසාර්ථකයි. දැන් නෝනා ළඟ වෙනවා. නෝනා එනකොට තමුසලා මෙතන ඉන්න ඕනේ. කොහොම ඉන්නද කපු මහත්තයෝ? තව ඉවසන් හිටියොත් මේකේ අපි මේක පිපිරිලා මැරෙයි. මුළු දේවාලෙම ගඳ ගහයි. මේ අපි එනකන් කපු මහත්තයා නෝනාව පොඩ්ඩක් තියාගන්න. අපි සුටුස් ගාලා එන්න. මහත්තයා නෝනා මෙතෙන්ට එනකොට මේ බලගතු අසීතෙල මේක මහත්තයාගේ ඔළුවේ ගාගෙනම ඉන්න ඕනේ. හරි කපු මහත්තයා මේ දැනට මේ තෙල ඔයා ඔළුවේ දාගන්න. අපි ටක් ගාලා මුත්‍රා කරලා එන්න. අයියෝ ඕන 4යි ලකුණු 14යි. අයියෝ මේ මෝඩ මිනිස්සු මුන්ට අම්මපා මේ බලගතු තෙලේ වටිනාකම තේරෙන්නේ නැහනේ. මේ තෙලේ සුවඳට ආපු කෙනෙක් ඉතින් මැරුවක් දාලා යන්නේ මෝඩ මිනිස්සු. අයියෝ හායි ඔයාද මාව හෙව්ව සිහින කුමාරයා? හද්දේනේ මල කෙලියයි. අනේ ඔයාගේ සුවඳට වශී වෙලා මම ආවේ. සොයාව ඒ සෙව්ව මැණික හමු වුණා. ඔයා තමයි සොයා